හිතලා බලන්න එකම එක වචනයකින් කොයිතරම් ගැඹුරු අර්ථයක් කියන්න පුළුවන්ද කියලා. අද අපි කතා කරන්න යන්නේ අන්නේ වගේ ගැඹුරු අර්ථයක් තියෙන බුදුරජාණන් වහන්සේගේ ගුණයක් ගැන. ඒ තමයි සුගත. ඉතින් ඇත්තටම ඇයි බුදුන් වහන්සේට සුගත කියලා කියන්නේ? මේ සරල වචනේ පිටිපස්සේ හැංගිලා තියෙන කතාව මොකක්ද? අපි එක ස්තරයෙන් ස්තරය දිගහැරලා බලමු. හරි. සුගත කියන වචනය අපි බින්දලා බලමු. මෙහි පළවෙනි මාර්ථය බැඳිලා තියෙන්නේ ගමනක් එක්ක. ඒ කියන්නේ බුදුන් වහන්සේ ගමන් කරපු ඒ මාවතේම ස්වභාවයත් එක්ක. ඉතින් මේකේ සරලම තේරුම තමයි යහපත්ව ගිය තැනත්තා කියන එක. හැබැයි ඉතින් මේ යහපත්ව ගියා කියන එක අපි හිතනවට වඩා ගොඩක් ගැඹුරුයි. මේක නිකන් හොඳ ගමනක් ගැන නෙවෙයි කියවෙන්නේ. නෑ. මේකෙන් අදහස් වෙන්නේ කිසිම අඩුපාඩුවක් නැතුව ධර්මයටම අනුකූලව පටන් අරන් සම්පූර්ණයෙන්ම අවසන් කරපු ගමනක් ගැන. අන්න ඒ විමුක්ති මාර්ගයේ තියෙන පරිපූර්ණත්වය තමයි මේ වචනෙන් කියවෙන්නේ. ඉතින් කොහොමද මේ ගමන මෙච්චර පරිපූර්ණ වෙන්නේ? හොඳයි. ඒකට ප්‍රධානම හේතුවක් තියෙනවා. ඒ තමයි මේ මාවත අන්ත දෙකකින් සම්පූර්ණයෙන්ම නිදහස් වීම. ඒකාන්තයක් තමයි කාමසැප සම්පත් පස්සෙම දුවන එක. අනෙක් අන්තයක් තමයි ශරීරයට අනවශ්‍ය විදිහට දුක් දීගෙන තපස් රකින්න එක. සුගත මාර්ගය කියන්නේ අන්නේ අන්ත දෙකම අතෑරලා ඒ මැදින් යන ප්‍රඥාවන්ත මාවතට. මේ අදහස අපේ සම්භාව්‍ය සාහිත්‍යයේ හරි අපූර්වට තියෙනවා. බුදුගුණ අලංකාරය කාව්‍ය දන්නවනේ. ඒකේ මේක හරිම සරලව ඒත් හරිම බලවත්ව කියනවා මෙන්න මෙහෙම. යහපත් කොට යෙතයි. ඒ කියන්නේ යහපත් විදිහට ගමන් කළ නිසා කියන එක. හරි. එහෙනම් ගමන් මග යහපත් පරිපූර්ණයි. හැබැයි ඉතින් ඕනෑම ගමනක වටිනාකම තීරණය වෙන්නේ ඒකෙන් ළඟා වෙන ගමනාන්තය අනුවනේ. අන්න එතනට තමයි සුගත කියන වචනේ දෙවෙනි අර්ථය සම්බන්ධ වෙන්නේ. මේකේ අනිත් තේරුම තමයි සුන්දර වූ තැනකට ගිය තැනත්තා කියන එක. ඉතින් මොකක්ද මේ කියන්න සුන්දර උත්තරීතර තැන? ඊ තමයි නිබ්බාණේ. එහෙමත් නැත්නම් නිර්වාණේ. සියලු දුක්ඛිනි නිවිලා යන පරම ශාන්තිය විඳින්න පුරවන් ඒ අමරණීය తত্ত্বය. පුදුම වෙන්න දෙයක් නෑ. බුදුගුණ අලංකාරයේ කවියා මේ අර්ථයත් හරිම ලස්සනට අල්ල ගන්නවා. ඒකේ කියවෙන්නේ සුන්දර තැනට සැපතයි. ඒ කියන්නේ ඒ සුන්දර නිර්වාණයට ළඟා දූ නිසා කියන එක. හොඳයි. අපි දැන් පරිපූර්ණ ගමන ගැන කතා කළා. සුන්දර ගමනාන්තය ගැනත් කතා කළා. හැබැයි සුගත කියන ගුණයට තවත් පුදුම හිතෙන පැත්තක් තියෙනවා. මේකෙදි ගමන් බිමන් ගැන නෙවෙයි කියවෙන්නේ. මේක සම්බන්ධ වෙන්නේ කතා කරන වචනත් එක්ක. මේ තුන්වෙනි ආර්ථය තමයි සොඳුරු වචන කතා කරන තැනැත්තා. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ මුවින් පිට වෙන හැම වචනයක්ම සත්‍යයි, අර්ථවත්, ඒ වගේම ඒක කියන්නේ ඒකට සුදුසුම වෙලාවෙදි විතරයි. නිකරුණේ කියන වචනයක්වත් කෙනෙක් හිත රිද්දන වචනයක්වත් ඒ දේශනාවල නැහැ. ඒක ඇත්තම පරිපූර්ණ කතිකත්වයක්. අපි දැන් දන්නවා වගේම බුදුගුණ අලංකාරිය මේකත් හරිය ලස්සනට කියනවා. ඒ තමයි සොඳුරු බස් කියතයයි. ඒ කියන්නේ සොඳුරු වූ යහපත් වූ වචන කතා කරන නිසා. යහපත් ගමනක්, සුන්දර ගමනාන්තයක්, සොඳුරු වචනයක්. බලන්නේ එකම වචනයක අර්ථ තුනක්. දැන් අපි බලමු අපේ පැරණි කවියා මේ අර්ථ තුනම එකට එකතු කරලා එකම කවියකින් මේ සම්පූර්ණ අදහසම මතු කරන්නේ කොච්චර අපූර්වටද කියලා. හරි. මෙන්න සම්පූර්ණ කවිය. පළවෙනි පේලියෙන් කියනවා යහපත් කොට යෙතයි. ඒ කියන්නේ අර අපි කතා කරපු පරිපූර්ණ ගමන් මග. ඊළඟට සුන්දර තැනට සැපතයි. අන්න ඒක තමයි සුන්දර ගමනන්තය. ඊට පස්සේ සොඳුරු බස් කියතයි. ඒ තමයි සොඳුරු වචනය. දැන් බලන්න මේ ඔක්කොම එකට ගැට ගහන අන්තිම පේලිය. කියතියේ මුනිරජුට සුගතයි. අන්නේ කාරණා තුනම සම්පූර්ණ කරපු නිසා තමයි ඒ මුනිරජාණන් වහන්සේට සුගත කියලා කියන්නේ. හරිම අපූර්වයි නේද?